කොත්මලේ ඉකලියාමාන කියන ගමේ පෙර පාසලට අද අපි ආවේ. රෝහල් සේවා මණ්ඩලයෙන් පෙර පාසල් කීපයක් සංවර්ධනය කරගෙන ව්‍යාපෘතියක් විද්‍යා කුසලකනාරයෙන් පටන් ගත්තා. අද දවසේ අද තමයි මේ පෙර පාසලේ පුනාවටට අහු වෙලා තිබිච්ච පෙර පාසලේ බට්ටු ඔක්කොම පන්සලට අරන් ගිහිල්ලා අපේ මැදවච්චි සුමන රත්න හාරු පන්සලක් අතර තියෙනම ගම වෙනුවෙන් ගමේ පන්සලේ තමයි මොන්ටිසෝරි පවත්වාගෙන යන්නේ දැනට. අද තමයි මෙතන ශ්‍රමදානයක් පවත්වලා අපිත් එක්ක එකතු වෙලා මේක සංවර්ධනය පටන් ගත්තේ. ඒ නිසා මේ සඳහා අනුග්‍රහ දක්වන්න දැනට ඉදිරිපත් වෙලා ඉන්නවා කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරයේ අපේ අහංගම රත්නසිරි නායක හමුදුරු. උන්වහන්සේ ඇතුළු දායක සභාවට අපේ කෘතඥතාවය පළ කරනවා. මේ ගමේ දීමාපියෝ ඉතාම උනන්දුවෙන් ගමේ අම්මා තාත්තලා පෙර පාසල් දරුවන්ගේ අම්මා තාත්තලා පමණ නෙවෙයි ගම්වැසියෝ මේ වෙලාවේදී මේ පෙර පාසලට ඉදිරිපත් වෙලා ඉන්නවා උදව් කරන්න එකතු වෙන ශ්‍රමදානයේ උඩින් ආපු වතුර පාරක් නිසා සම්පූර්ණ මේ වීදුරු කඩාගෙන මේක ඇතුලේ පස් පිරලා තිබුණේ දැන් පස් සුදු කරගෙන යනවා. ඒ වතුර තමයි බහගෙන ඉහළ තියෙන අනිත් පැත්තේ. එතන දෙපැත්තෙම පුංචි ඇලපාරවල් දෙකක් යනවා. ඒ ඇලපාරවල් දෙකට අමතර ලොකු සැඩ පහරක් ඇවිල්ලා තමයි පෙර පාසල විනාශ වෙලා තියෙන්නේ. ඉතින් අපි උත්සාහ කරනවා පුළුවන් විදිහට මේක සංවර්ධනය කරලා දරුවන්ට දෙමළ සිංහල හැම කෙනෙක්ම ළමයි ඉගෙන ගන්න පෙර පාසලක් මේ පළාතට ගොඩාක් තේ වතු තිබෙන්නේ. ඒ නිසා ඒ වතු වල ඉන්න දෙමළ ළමයිනොත් ඒ වගේම මේ ඉන්න සිංහල පවුල් වල ළමයිනොත් ඔක්කොම වතු වල තමයි වැඩ කරන්නේ. ඒ දරුවන්ට තමයි මේ පෙර පාසල නිර්මාණය වෙන්නේ. ඒ නිසා මේක සම්බන්ධන එකතු වෙන හැම කෙනෙකුටම අපි කෘතඥ වෙනවා. ඊට වටිනා පින්කමකට ඔබ එකතු වුණා කියලා සතුටු වෙන්න පුළුවන්. හැමදාම අපි විශේෂයෙන්ම රජවැලේ සුභූති අපේ හාමුදුරන් වහන්සේගේ අනුශාසනා ඇතුව උන්වහන්සේගෙන් කර ඉල්ලීමක් අනුව විශේෂයෙන් අපේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ නිර්දේශයෙන් මත එතුමා තමයි අපේ හාමුදුරන් වහන්සේ අපිට සම්බන්ධ කරලා දුන්නේ. ඉතින් පහුගිය දිනක ඇතිවුණු දිට්ඨාසලි වුණාට හේතුවෙන් අපේ පෙර පාසල දැඩි හානියට ලක් වුණා. විශේෂයෙන්ම පිවිසුම් මාර්ගයේ විශාල වශයෙන් හානි වුණා. ඒ වගේම ඇතුළට මඩ ඇවිල්ලා විනාශ වෙලා තිබුණු පෙර පාසල. ඉතින් ගමේ මිනිස්සුන්ට ලොකු ආර්ථික ශක්තියක් නැහැ මේව ගොඩනගා ගන්න. ඉතින් ඒ නිසා අපේ හාමුදුරන් වහන්සේගේ මැදිහත් වීම මත ඉතින් කෙටි කාලයක් මේ පෙර පාසල අපි ආරම්භ කරලා විශේෂයෙන් මේ ගමට පන්සලක් තිබුණේ නැහැ. අවුරුදු 6ක් වෙනවා දැන් මේ අවුරුද්දට එක්ක ගමට පන්සලක් හැදිලා. ඉතින් ඒ හරහා තමයි පන්සල හරහා තමයි මේ හැම දෙයක්ම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පෙර පාසලත් එහෙමයි මෙත්සිසිල බෞද්ධ මධ්‍යස්ථාන නමින් අපි විහාරස්ථානය ආරම්භ කරලා විහාරස්ථානයට සම්බන්ධවම අනුබද්ධ විදිහට තමයි මෙත්සිසිල පෙර පාසල කියන නමින් මුල්ලමාවි සංවර මධ්‍යස්ථානයක් විදිහට අපි පවත්වාගෙන යන්නේ. ඉතින් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ ආර්ථික අපහසුතාවයෙන් පෙළෙන අපේ මිනිස්සු පිරිසක් අපේ මේ ගමේ ඉන්නේ. ඒ උන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම තමයි ඒකයි අරමුණ මගේ. ඒ නිසා ඒකට ශක්තියක් වෙන අපේ හාමුදුරුවෝ ඇතුළු ඒ පිරිසට විශේෂයෙන් මේ වෙලාවේ පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. මේ කටයුතු සාර්ථක කරන අපේ දරුවන්ට නැවතත් හොඳ අධ්‍යාපනය ලබා දෙන්න, පෙර පාසල් අධ්‍යාපනය ලබා දෙන්න අවශ්‍ය කරන වටපිටාව හදලා දෙන්න උදව් කරන හැම දිනාටම මේ වෙලාවේ විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. හැම දිනාටම